නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගුලිවී නුරාපෙම් සීතලේ නීදී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යා Hello guys, කොහොමද ඉතින් මේ තියෙන මගේ ෆස්ට් vlog එක. අපි දැන් මේ පල්ලියන් තමයි ඉතින් ලෑස්ති වෙන්නේ. ගෙවල් ළඟම පල්ලිය තියෙන ඉතින් අපි පායෙන් තමයි ඉතින් පල්ලියට ගියේ. ඊට පස්සේ ඉතින් යාළුවගේ කැරොට් වගේ ටිකක් තිබ්බා. මේ තියෙන ටික. ඊට පස්සේ මේ වගේ ගොඩක් ගවලෙන් හදලා තිබ්බා. මම හිතන්නේ මොකක් හරි ඒ වගේ තරගයක් තිබ්බා. මේ තියෙන මේ ටික බලලා එන්න තමයි ලෑස්තිනේ. මේ එන්න කලින් ගත්ත වීඩියෝ. ඊට පස්සේ මේ තියෙන ඊළඟ දවසේ මේ උදේ වීඩියෝ. ඒ කියන්නේ රෑ 12ට වලි ගියාම ඊට පස්සේ උදේ ඒ දවස් වීඩියෝ. ඔය පුංචිගේ බබාලා දෙන්න ආව ඉතින් අපේ ගෙදර මේ ඉන්නේ යා. ඊට පස්සේ ඉතින් මේ දැන් අපි ලෑස්තිලා ඉන්න පොඩ්ඩක් වැව පැත්තේ ගිහිල්ලා පාක් එකක් තියෙනවා. ඒකට ගිහින් එන්න තමයි. මේ ඉතින් අපේ අම්මා බලමු ඉතින් දැන් ඊළඟට යන ගමන් මේ ඉතින් ඉන්නේ අපේ පුංචිගේ අනිත් එක්කෙනා. එයා නම් පොඩ්ඩක් දගයි. ඉතින් මේ තියෙන්නේ දැන් අපි එහෙට යන ගමන් ඊට පස්සේ දැන් ඉතින් අපි මේ ගවින් බහලා එතන අපි බලන්න යන ගමන් මේ ඉතින් ඉන්නේ මායි අපේ නංගි මල්ලි පුංචිගේ එක්කෙනයි අම්මයි හසී තමයි අපේ නංගිගේ නම් ඇස්වල මේව දාලා එක යසන් ග්ලාස් දාන් ඉන්නේ. දැන් ඉතින් මං අර කිව්ව පාක් එකට අපි ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන එතන මා ලස්සනට තිබ්බා. හරිම නිදහස්.
ඊට පස්සේ ඉතින් අපි ඒ පාකකට ගිහින් ඇවිල්ලා ගියා පොඩ්ඩක් වැවගාට වෙලා ඉන්න. ඒතන නම් ඇත්තටම මාරම ලස්සනයි. අපි ගියපු ටයිම් එකේ හැටියට ඉරත් මාරම ලස්සනට තිබ්බා. එතන නිකන් අමුතුම ලුක් එකක් තිබ්බා. එතන නම් මාරම ලස්සනයි ඒ වෙලාවේ මාරම ලුක් එකක් තිබ්බේ. ඒ වගේ මාරම අමුතු වයිබ් එකක් මාරම ෆීලිං එකක් තිබ්බේ. ඉතින් ඊට පස්සේ ඉතින් අපි හවස් වෙලා ටිකක් එතන ඉඳලා ආය ගෙදර එන්න ආවා. මේ තියෙන ඉතින් දැන් අපි ගෙදර එන ගමන් එහෙනම් ඉතින් අදට vlog එක ඉවරයි. ඊළඟ දවසේ තවත් මේ වගේ vlog එකක් අරන් එන්නම්. ඔයාලා ඉතින් මොකද හිතෙන්නේ මගේ මේ first vlog එක ගැන? අඩුපාඩු තියෙනවා නම් comment දාගෙන යන්න. වගේම subscribe කරන්න තවුත් කරන්න එපා. bye. පරිස්සමෙන් ඉන්න හැමෝම.